යනවා. දෙවියනේ මට දරුවෙක් ලැබෙනවද සේනාධිපති? මොනවද දෙවියනේ? මේක මට අදහ ගන්නත් බැහැ. මොනවා? සේනාධිපති ඔබත් ප්‍රකාශ කරන්නේ මොනවා? කුමක් සඳහාද? මොනවා? මොනවා? ඔබත් ප්‍රකාශ කරන්නේ මොනවා? මේ මාසෙනද මොනවා? සේනාධිපති දෙවිය ඔබත් මේ සේනාධිපති ප්‍රකාශ කරන්නේ මොනවා? සේනාධිපති ඔබ මේ මොකද ප්‍රකාශ කරන්නේ? ඇයි මට මෙහෙම ඉන්න කියන්නේ? මොනවා? සේනාධිපති මට නෙවෙයි මිනිස්සු. පිරිමින්ද ළමයි වෙන්නද? මොනවා? මොනවද? ඔබ දන්නවද? මගේ අග්‍රමහේෂිකාවට දරුවෙකු ලැබෙන්න යනවා. ස්වාමීනි. ඔව් මහසේනාධිපති. මොනවද? මහසේනාධිපති මොනවා? මොනවා? සේනාධිපති. ස්වාමීනි බලන්නකෝ. මෙහාට එන්න. ඒ මොකද? මොනවා? අඩි කීයක්? එච්චර බීබද තියෙනවද? මොනවා සේනාධිපති? මම දන්නවා ඔබ විච්චතම සතුටු වෙනවා මට දරුවෙකු ලැබෙනවා කියනකොට. සේනාධිපති මට මතකයි ඔබට දරුවෝ නැතු කාලයක් ගත කළා නේද? මට මතකයි ඔබත් කනගාටු වෙන කාලයක් ගත කළා එහෙම නේද මගේ මහේෂිකාව? ඒක තමයි ස්වාමීනි. අපේ මායියා ඉන්නවනේ අපේ මායියා. අපේ මායියා ඔහම යනකොට අපේ අම්මා. ඔව්. අපේ මායියාට කියනවා මේම. කොහොමද? ඔය හොඳ කෑක කපලා දාපිය කොල්ලෝ. කවුද මේ? ඔව් දැන් කියනවා. කවුද මේ? අපේ අම්මා කියනවා. ඔබ බිරිඳ යනකොට අපේ කාචා ඔය යනකොට අපේ අම්මා මේ යන ගමන් කියනවා. කොල්ලා මේ හොඳ පුත් එලවලා දාපිය. මොනවද අනුපත ප්‍රකාශ කරනවද? අපේ ගෑනිට අනුපත. ඔව්. එලවලා කියන්නේ අපේ ගෙදර එක විචුම් කරේ. මොකද වුනේ ඊට පස්සේ? එනකොට බේ අම්මා. ඒ මාසෙනාධිපති. අපේ කෝචාගේ කොණ්ඩවල්ලෙන් අල්ලගෙන. මොනවා? කාචා අපේ අම්මයි කොණ්ඩවල්ලෙන් අල්ලගෙන. කොණ්ඩවල් කටලගෙන. මොනවද? අම්මයි බිරිඳයි. දැන් අපේ අම්මා මේ අපේ කාචා එළියට දානවා. ඊට පස්සේ පළේ අම්මේ ඉන්න පකලා එළියට දානවා. නෑ අත මං එනකොට මං ආයේ ඇතුළට දානවා. අම්මා එළියට දානවා මං. මොනවා? දැන් මේ ඔබේ බිරිඳව මම එළියට දානවා. එලවන්නේ දැන්. ඊට පස්සේ උඹට ඕනනම් කොහොමද ඔතෙන්දලා හිටපිය මං යන්න කියලා බ්‍රීන් ගියා. නෑ නෑ නෙමෙයි ඔව්. ඊට පස්සේ පොටික දවසක් කොලා හිටිය තේනවා දෙයිද කියලා. ඒ මොකද මහසේනාධිපති? සේනාධිපති වගේ වේග කරන්නේ නෝ. මොකද්ද? වගේ අදවත දෙයියෝ. මොනවා? ඔව් ආවේ නෑ. ඔබගේ බිරිඳ නැති දුකින් කනස්සල්ලෙන් ඔබ හදපත වේදනාවෙන් අනුගමනය ගත කරනවා. ආවේ නෑ. පිරිමින්ට දැයින්න ටික දවසක් යනවා කියලා ඉන්නකොටනේ ඊට පස්සේ මට දැන් ඉන්න බෑ. මම දැන් යනවා කාචලා ගෙදර එක්කන් එන්න. නෑ නෑ නෙමෙයි ගියා. ඊට පස්සේ ගිහලා වෙලා අර අපේ කාචලා ගේ ඉස්සරහ තියෙන අර කඩුල්ල ඔව් මං ඒකෙන් ඔහම අඩිය තියනකොටම අපේ නැන්දම්මා ඔව් මාසෙනාධිපති. මාව දැකලා අපේ කාචට කියනවා ආතෝගේ පුස්තයිනෝ මොනවා? දැන් ඔබගේ මව කාංචනාට ප්‍රකාශ කරපු දෙයම කාංචනාගේ මව ඔබට ප්‍රකාශ කරනවා. මට ඒ පැත්තේ වැඩි. ඊට පස්සේ මම දැන් කොහොමද දැන් ගියා වුණා තා විද කරගෙන ගියා යනකොට අපේ අර ඉන්නේ අර සාමේනිසරු සල්මසර් අව් අර මේක තුනේ නෑ එන්නේ අර අපේ මාසිකාව ඒක තමයි ස්වාමීනි. කවුරුන්ද මේ? අපේ මාමන්ඩියා ඊට පස්සේ අර මේ මාරෙම දැක් කරගෙන කොල්ලෝ උඹ බලන්න එපා කොල්ලෝ කවුද දැන් මේ? මාමන්ඩියා ඔව් මටත් ඔහම තිබ්බෝ මොනවා? ලෝකකට ඒව තිබිලා ඒ කියන්නේ මේ පරම්පරා ප්‍රශ්නයක්ද? ඔය ඒව වෙන්නේ නැති මට කිව්වා කොල්ලෝ කන්න දේවාලට යන්න කිව්වා හන්ද දේවාලේ? ඒ කොහෙද? කන්න දේවාලේ දරු කපඩාවක් තියෙනවා මොනවා? දරුවන් කපඩාව? මම තියනවලු කන්න දේවාලේ තියෙනවා ස්වාමීනි. ඊට පස්සේ මායි අපේ කාචයි දැන් අර අඩු මුකුඩු ටිකක් අරගෙන ඔව් මං කාචගේ ඔම අතින් අල්ලගෙන දැන් අර කන්න දේවාලට යනවා අර පිටිකට පෙලක් නැගගෙන මොනවා? අර පිටිකට පෙලක් නැගගෙන පිටිගෙට පෙළ ප්‍රියම්බිකාවිය ස්වාමීනි. කොහොමද පිටිගෙට පෙළ? ඒක තමයි ස්වාමීනි. කොට වෙන්න
ඔය කියන්නේ පියකට පෙළ. අන්න ඒකත් දැන් දැකගෙන මම යනවා. ඔව්. යනකොට බේන් ඉන්නවා. කවුද මහසේනාධිපති? කප්පා. මොනවා? දෙවියද? නෑ නෑ දැන් කපුව ඇවිල්ලා. හරි. ආ. කපුව දැන් ඉන්නවා මෙහෙම. ඔව්. මම කරක්. මොකද? මම කම අපිට දරුවනේ. ඔය යන තරමක් ඉන්න දරුවනේ කෑ තමා කිව්වා. මොනවා? ඔය දේවල් වල ඉන්න දරුවෝ තියන ගොඩක්. හොඳයි. කියලා කාචගේ අතින් අල්ලගෙන මට කිව්වා අර පහන් දෙක පත්තු කරපන්. මොනවා? ඔව් නිවෙන්න දෙන්න බා පත්තු කරපන් කියලා කාචත් අරගෙන දැන් දේවාලේ පහන් දෙක පත්තු කරන්න කිව්වා. කියලා දැන් කාචත් අරගෙන දේවාලේට ගියා. ඔව්. ඔව්. දැන් දෙයියෝ මම දැන් මෙහෙම පහන පත්තු කරනවා. ඔව්. කන්ද දේවාලේ. මොනවා? ඉතින් මේ පහන පත්තු කරලා මේ පහන පත්තු කරගෙන මේක පොක් ගන්නවා. මොනවා? ඔව් මේක පත්තු කරලා මේක පත්තු කරලා මේක පොක් ගාලා නිවෙනවා. මොනවා? ඔව් දැන් පොක් ගන්නවා පොක් ගන්නවා පොක් ගන්නවා. ඒකමයි. ඇයි? ඇයි මේ කන්ද දේවාලේ හුලන්නේ? ඊට පස්සේ ඒක මට එනවා දේවාලේ ආද සඩකලේ සර පොඩේල සක්කාලුංග අද දුතේ කමර පුකේ කිව්වා. මොනවා? සේනාධිපති. මොනවා සේනාධිපති? දැන් මේ දේවාලය ඇතුලෙන් ඇහෙන ශබ්ද මේ. දේව භාෂාව. දැන් මට ඉන්න බෑ දැන් මට දැන් ආද ඇතුලේනේ. ඔව්. අය මම බැලුවා දැන් පහන පත්තු කරන්නත් ඕන නැතුව බෑ ඇතුලට යන්නත් ඕන. ආ මම ළඟට පහන් දෙක ළඟට. ඊට පස්සේ පහන් දෙක ළඟ කරා එකට. මොනවා? එකට ළඟ කරලා පත්තු කරා. දැල්ල. දැන් දැන් බේ. ඊට පස්සේ ඊට මං ආව දුවගෙන ඇවිල්ලා රෙද්ද ඉස්සලා ගලුවා. ඔව්. ඒ මොකද්ද? මොකද මහසේනාධිපති? අර රෙද්ද. මොනවා? රෙද්ද? ඒක මොකද්ද? අර දේවාලේ කියන ඔය කියන්නේ තිරය. තිරය. ඉරියාතන පත්තු කරේ. ඒක තිරෙද පහන් තිරයනේ. දේවාලේ තියෙන තිරයක් තමයි ඉස්සරහට දාන්න ඉල්ලන්නේ. ඒක දැන් ඔහම එක්කලා බලුවා නෑ. ඔව්. තව එකක් තිබ්බා. ඒකත් උත්තර බලුවා. මොනවා? දෙවෙනි තිරෙත් බැලුවා. ඒ මහසේනාධිපති. සේනාධිපති. ඔබත් සිනහපල කලන්නේ. බලනකොට චූටියට නැගම පහන් එලියක් පත්තු වෙනවා. අපේ ආකාශයේ කොණ්ඩවල ඕම අල්ලගෙන අර කපුවා මොනවා? ඔහම නමාගෙන ඔව්. කන්න ලව් කරනවා. මොනවා? බලන්නක ස්වාමීනි. කන්න ලව් කරනවා. මොනවා කරනවා? කන්න ලව් කන්නලව් කරනවා. ඒ කියන්නේ කන්නලව් කරනවා. කන්න ලව් දෙවියන්ට යාඥා කරනවා. දැන් ඕ දෙයයන්ට එහෙම කරනවා. ඊට පස්සේ කරලා දැන් අර දුමා බලලා අතර මට කපුව හොයන්න බෑ සෑනි හොයන්න. ඊට පස්සේ මන්ද කඩාගෙන කරකිලා ආව මල් ළඟට. ඇවිල්ලා ඇවිල්ලා මොකද කියලා. ඊට පස්සේ දැන් හරි කිව්වා. කවුද? ආචා මොනවා? ඊට මහ බල්ලා එනවා. මම ඔකට කියලා අනු වන්දන්න කියලා අර කිව්වා. හොඳයි. ඊට පස්සේ ඊට පස්සේ මූ එනකොට නම් හරියට. සේනාධිපති සුදු කොහොම තමයි. දැන් දෙයියෝ දැන් මේ එහෙම වුණා. ඔව්. ඇවිල්ලා මට කියනවා දැන් හරි කිව්වා. හොඳයි. දැන් දරුවෝ ලැබිලාද? එහෙනම් මම ආවට ගෙදරට. ඔව්. මට හම්බෙයි කියලා. එතකොට විශ්වාසයෙන් කියන්නේ හරි කියලා කොහොමද? ඔව්. මම බැලුවා මටවත් හම්බෙයිද කියලා දෙක තමයි. මොනවා? පිරිමිට දරුවෝ ලැබෙන්නේ නැහැ සේනාධිපති. මටත් නෑ අපේ කාටවත් නෑ. වැඩක් නැහැ. ගියගෙන් ප්‍රයෝජනයක් නැහැ. දෙයියෝ දෙනකොට ගෙදර එනකොට දෙන්න බෑ. ඒකනේ කියන්නේ. මං ආව මාලිගාවට. ඊට පස්සේ ඇවිල්ලා ටික දවසක් සේවය කරලා ආයෙ ගියා. දේවල්ට ගියා. යනකොට අපේ කාචා ඔව්. අර පිටිපස්ස දින හැම්බරන් ලගා ඔව්. ඕම නමාගෙන ඕම දෙපරන් දැස් දාගෙන මොනවා? ඉඩි කර. ඒ මහසේනාධිපති. මම බැලුවා ආයෙ මෙට්ටිය යන්න මොකද යන්නේ මොකෝ නෑ කියලා ආයෙ ආවා. ආශිකාව ඇයි? ඒක තමයි ස්වාමී. දේවනාත දැන් මේක මට දැන් එන්න මේ වේක. පිළිකාවක්. මම ගියා ආයෙ දේවාලේ. ඔව්. දේවාලෙට ගිහිල්ලා මම ආයෙ මොකද මේ කියලා හෙව්වා. කවුද මේ අර කපුන්නේ? ආපුවා මේ යනම් මනම් කනවා මෙහෙමයි කියලා. ඔව්. බලන්න එපා කොල්ලෝ ඔකට තමයි දොළ දුක කියන්නේ. බලන්නක ස්වාමීනි. ගෑනික දොළක මට දහදු කරා. දුවගෙන ආවා. ඊට පස්සේ එනකොට අපේ කාචා වනනවා. මොනවද? ආහ්. මං ගත්ත උත්තර ගත්ත පිළිවෙඩි තිබ්බ දැන් මං වනනවා. පස්සේ ඔව් ආදරේ. උදව් කරනවා. ඕ මේ ටික දවසක් යනකොට දික්ත පොරියෙන් දාලා දෙකයි. මොනවද? කිමුල්ලෝ. මොනවා? කිඹුල්ලෝ. ඒ මොන කවුද මහසේනාධිපති?
සේනාධිපති කිඹුලු නෙමෙයි. නිවුන් දරුවන් නිවුන්නෝ. නිවුණු දරුවන් දැන් මා බාරේ ඔප්පු කරන්නත් කියලා. කවුරු වගේද? මං වගේ නෑ ඉතින් ආ ඉතින් ඊට පස්සේ දැන් බාරේ ඔප්පු කරන්න යන්න බෑ. ඔව්. අපි දෙන්න දැන් බාරේ ඔප්පු කරන්න ගියා. යනකොට අම්මලා මේව දරුවෝ අරගෙන දෙයියෝ දුන්නු දරුවෝ මේ කියලා දැන් මේ බාරේ ඔප්පු කරන්න දේවාලේ වටේ යනවා. අම්මලා යනවා. අම්මලා යනවා. මං දැන් අනිත් දරුවත් අතේ තියගෙන මං බැලුවා. දැන් කාංචනත් ඉදිරිපසින් ගමන් කරනවා. ගමන් කරනවා. දැන් මං බැලුවා මේ වැඩේ හරියන්නේ ඔව්. නැහැ. මමත් යන්න ඕන කියලා. දැන් ඔබත් යනවා. දැන් මමත් යනවා. දැන් මම යනවා. දෙයියෝ දුන්නු දරුවා මං අපිත් නිකන් උන්නද සේනාධිපති දැන් පිටපස්සේ ගමන් කරනවා. ඊට පස්සේ දැන් ඉන්නවා 16:00. මොනවා? 16 අනේ පව්. ඒ ස්වාමීනි. මේ ආන දේවිය. ඒ කියන්නේ අබ්බගත දරුවෙකුත් ඉන්නවා කියලා අපි දැනගෙන හිටියේ නැහැනේ සේනාධිපතිට. අබ්බග ඉතින් හමාරක් කිව්වේ අබ්බගත දරුවෙක් ඉන්නේ බෑ. එහෙනම් මහසේනාධිපති මොනවා? දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන එකද ඔය 16 කියන්නේ. දරුවෝ නැතුව ඉඳලා කොච්චර වාසනාවන්තද නේද ස්වාමීනි. 16 දෙනෙක් කියන්නේ මගේ මහේශිකාව. ඉතින් අපි ගරු නම්බුනාම දෙන්න බට සේනාධිපතිට. නැත්තම් පිය 10 කෙනෙක් දැම්මා. එතකොට සේනාධිපති ඔබට රාජවාසලේ වැඩ කරන්න වෙලාවක් තිබිලම නැද්ද? ඒකනේ දේවල් මං එනවා ඒ උනාට යනකොට පටවෝ. හොඳයි. ඉතින් ඇත්තටම සේනාධිපති මට බෙහෙවින්ම සතුටුයි අද මගේ දේවියට දරුවෙකු පිළිසඳ ගැනීම පිළිබඳව. ආය මට තියෙන සතුට ආය. ඒක තමයි. ඒ ඔබට කිසිද සතුට? ආය මට කොච්චර සතුටුද ආය අපේ මාරතුමාට දරුවෙක් ඉන්නවා ඒක කියලා. තමයි. මේ අහන්නේ මගේ අග්‍ර මහේශිකාව ස්වාමීනි. මේ කාලේ එනකොට අර සේනාධිපති ප්‍රකාශ කළා වගේම ඕනම කාන්තාවකට දොළදුකක් හැදෙනවා. ඔව් ස්වාමීනි. ඒක සාමාන්‍ය දෙයක් එහෙම නෙවෙයි සේනාධිපති. ඔය දේවනා එක දවසක් මං යනකොට ඔව්. මං ඇහුවා ගිහිල්ලා මොනවද මේ කණ්ඩාස කියලා. ඊට පස්සේ අනාතක සිරිගිඩි කිව්වා. මොනවා? මොනවා මහසේනාධිපති? ඔය එහෙම කිව්වා. කවුද මේ කාංචන? ඒ කේන්ටින්. පරක්කුලා ගිහලා එහෙම තමයි බිරින්දෑවරු. අපි ඉවසන්න ඕන වන තරම්ම. මේක ආසාවල් ඇති වෙනවා. අපේ දේනාගර එහෙම තියනවා නම් කියන්න. මම දන්නවා මහසේනාධිපති. ඇත්තෙන්ම මහසේනාධිපති මගෙන් විමසා සිටියේ මොනවා හරි ගෙනත් දෙන්නද කියලා. මට කන්න කැමති තියෙන ආහාරයක් තියෙනවා නම් ගෙනත් දෙන්නම් කියන එක. නෑ මහසේනාධිපති. මේ අන්න මගේ ස්වාමීනි. ඔව්. එහෙම කිසිම ආසාවක් මගේ හදවතේ ඇති වෙලා නෑ. මොනවා? නමුත් යම් කිසි එක්තරා ආසාවක් ඇති වෙලා තිබෙනවා මගේ හදවතේ. ප්‍රකාශ කරන්න මගේ ආදර මහේශිකාව. ඔව් මගේ ස්වාමීනි. මේ අවන්ති දේශයේ පුරාවට ගොස් විදි සංචාරය කරලා රටේ ඉන්න ඕනෑම කාන්තාවකගේ සැප දුක් සොයා බලලා ඔවුන්ගේ අඩුපාඩු සොයා බලලා ඒ අඩුපාඩුකම් සපුරලා දේලා විදි සංචාරය ගිහිල්ලා එන එක තමයි මගේ එකම සතුට ආසාව ස්වාමීනි. මහා සේනාධිපති පේනවා නේද මාගේ ආදරණීය දේවිය මාගේ පින්වන්ත දරුවෙකු මාගේ දේවියට කුසස් පිළිසිඳලා ඔබ දන්නවද මගෙන් පස්සේ මේ රාජධානිය බාරගන්නේ කුමාරයාට දොළදුක හැදිලා තියෙන්නේ රටේ ජනතාව ගැන බලන්න වීදි සංචාරය කරන්න ඒක මහා පින්වන්ත කුමාරයෙක් ඒක තමයි මගේ අග්‍ර මහේශිකාව අපි අවශ්‍ය කටයුතු සූදානම් කරන්න ඕන සේනාධිපති වාම කැදවන්න මංගල සේනාධිපති වාම කැද අවශ්‍ය කටයුතු සූදානම් කරන්න අවශ්‍යයි මගේ දේවිය බෙහෙවින්ම සතුටුයි මට ඔබ පින්වන්ත කුමාරයෙකු කුස පිළිසිඳගෙන දසමසක් කැවෑමෙන් ආදරණීය පුත් කුමරෙකු මාගේ රාජ්‍ය මස්තකයට ඔබ ප්‍රදානය කරනවා පස්වාදාසකට අවසරයි දේවයන් වහන්සේ දීර්ඝායු වේවා ඔබට මංගල ඔබ දන්නවද ඔබ මා කැඳවන ප්‍රධාන හේතුවක් තියෙනවා රජතුමනි ඔබ හේතුව ප්‍රකාශ කරන්න ඔබ වෙනුවෙන් ඕනම වැඩ කටයුත්තක් කිරීම සඳහා අපි පක්ෂග්‍රාහීව කටයුතු කරනවා ඔව් මා දන්නවා සේනා මාව දන්නවා ඒ නිසා මාබට මාගේ දේවියට ආසාවක් ලැබිලා තියෙනවා උයන් සිරි නලබන ගෙත්තතු නරබලා රට තොට තොරතුරු නැලබීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්න ඕන මොනවා රජතුමනි සර්ව ප්‍රකාරමේ සියල්ල සිද්ධ වේවි හෙට හිමිදිරි පාන්දර වෙනකොට සියලු දෙනාම මම සංවිධානය කරන්නම් ඒ අවශ්‍ය කටයුතු සූදානම් කරන්න මට අවසර ලබා දෙන්න හොඳයි එහෙනම් අද
අපේ රාජධානිය බඩ කටුරු මෙරි නිමා කරනවා සේනාධිපති මේ වගේ මංගල අවශ්‍ය කටයුතු දෙමින් පාන්දරම සූදානම් කරන්න රටතොට තොරතුරු නැරඹීම සඳහා හොඳයි සේනාව අපි ගමන් කරමු මාගේ ආදරණීය දේවිය අවශ්‍ය කටයුතු රාජමාලිගාවට. යහපති දෙවියන් වහන්සේ සේනාධිපති ඔබත් එනවා නේද මේ ගමනට